Welcome to my YouTube channel. මට ඔයාලත් එක්ක කලින් පෙන්වන්න බැරි වුණා මේ අපේ ගෙදර ඉන්න දැන් මම කලින් පෙන්නුවා මේ කුකුල් පැටවු ටික කොහොමද ආවේ බිත්තර වලින් ඇවිල්ලා බ්ලූඩර් එකක් ඇතුලේ ඉඳලා ඒ වගේ දේවල් ටික සම්බන්ධව මම පෙන්නුවා. ඊට පස්සේදී මෙයාලා ටිකක් ලොකු වෙද්දි මම මෙයාලට කැම දුන්නේ කොහොමද? ඔය කියන දේවල් ටික පෙන්න ගන්න බැරි වුණා. එතකොට මම මේ පෙන්වන්නේ දැන් මේ අර අපි එයාලා වෙනම කාමරයක හැදුවේ. කාමරයක කියන්නේ බිත්තර ගන්න දේවල්, ඒ දේවල් ඔක්කොම ගෙදර කාමරයක තමයි ඇතුලේ තමයි හැදුවේ. ඊට පස්සේදී එයාලා අපි දැන් අපේ ගෙදර ගම් කුකුල්ලු හදන්නේ දැලකින් වට කරලානේ. ඒක ඇතුලේ අලුත් කූඩුවක් හැදුවා. ඒ කූඩුවේ හිටපු දැන් සාමාන්‍ය ටිකක් ලොකු කුකුල් පැටවු ටික අර කූඩුවට දාලා මෙයාලව දැම්මා පොඩි කූඩුවක් ඇතුලට. මොකද දැන් මෙයාලා මාස 2කට විතර කිට්ටු වෙන පැටවු. එතකොට මෙතන ඉන්නවා කලුකුන් පැටියෙක් ඉන්නවා. ඔයාලට මම වීඩියෝ එක පෙන්නයි යද්දි ඔයාලට අඳුර ගන්න පුළුවන් නම් බලන්න. කොනටම වෙන්නේ ඉන්න කලුකුන් පැටියෙක්. එයාත් ඉන්නේ මේ පැටවු ටිකත් එක්ක. මෙතන ඉන්නවා කුකුල් පැටවු කිකිලියෝ දෙගොල්ලොම 15ක් ඉන්නවා. එතකොට පොඩි කූඩුවක් තියෙන්නේ. කෑම තාම මෙයාලව එළියට දාන්න බැලුවේ නැහැ මම. මොකද මේ ඉන්න පැටවුන්ගේ එක පැටියෙක් කබර ඇවිල්ලා මේ ඌ අරගෙන ගියා. අරගෙන යනකොටම අපේ ගෙදර ඉන්නෝනේ බව්ව දෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒ බව්ව දෙන්න ගිහිල්ලා කබර එලෙව්වා. ඊට පස්සේ පැටියට කහ දාලා තුවාල වෙලා තිබ්බ තටුව ගාව. කහ දාලා ඊට පස්සේදී ජෙල් එකක් තිබ්බා ඒක ගෑවා. ඔය වගේ දේවල් ටිකක් කරාට පස්සේ දැන් මේ පැටියට සනීපයි. තාම හැබැයි අර තටු උස්ස ගන්න අමාරුයි. එක පැත්තක් විතරයි. කාලා බීලා හොඳට ඉන්නවා. මං හිතනවා එයාට සනීප වෙයි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒ නිසා චුට්ටක් මං එළියට දාන්න බය වෙලා ඉන්නේ. තව මාස 3ක් විතර යනකම් මේ විදිහට ඇතුලේ තියාගෙන කන්න බොන්න දෙනවා. එතකොට දැන් මම මේ බලන්න යන්නේ වට්ටක්ක දලු ටිකක්. වට්ටක්ක දලු කෙසෙල් කොළ ටිකක්. මොකද හුරු කරලා තියෙන එක හොඳ නිසා.